මැනික් ගලක් කරන් හිර වෙනවා නම් නැත්තම් විකුණ ගන්න බැරි නම් this could be a possible reason. ඉස්සර කාලේ මාත් ගොඩක් හිර වුණා ජෙම්ස් අරන් මට විකුණ ගන්න සෑහෙන අමාරු වුණා until I changed my mentality to this particular point, right? මම ජෙම් ස්ටෝන්ස් පර්චස් කරන්න නැවතුවා until I knew who I can sell it to. ඒ කියන්නේ මම දන්නකම් මට ඔය ගල කාටද විකුණ ගන්න පුළුවන් මම ජෙම් ස්ටෝන් එක පර්චස් කරන්නම නැවතුවා, right? ඉතින් ඔය ජෙම් ස්ටෝන් එක පර්චස් කරන්න යනවා නම් ඉස්සෙල්ලාම එක්සිට් එක අඳුර ගන්න. ඒ කියන්නේ හරි පොඩි ගල් තියෙනවා නම් මට මේ පුද්ගලයාට විකුණ ගන්න පුළුවන්. පොඩ්ඩක් ලොකු ගල් තියෙනවා නම් මට මෙන්න මේ පුද්ගලයාට විකුණ ගන්න පුළුවන්. නැත්තම් මට කන්සයින්මන්ට් වල අරන් මෙන්න මේ වගේ ගල් මේ පුද්ගලයා ගන්නවා. පොඩ්ඩක් ලොකු ගල් නම් I have one or two people that might be interested to buy this particular gemstone, right? ඉතින් before you get into the entire subject of gala clean the gale inclusion තියනවාද heated the unheated the color එක හොඳයිද තමන් ඉස්සලාම පොඩ්ඩක් දැනගන්න ඕනේ ඔය ගල මට විකුණ ගන්න කවුරුරි ඉන්නවාද මොන ප්‍රයිස් එකකට මට විකුණ ගන්න පුළුවන්ද මාජින් එකක් තියනවාද අන්න ඒ මතෙන් ඔය gemstones purchase කරන්න පටන් ගත්තා නම් you will always continuously sell gemstones and you won't get stuck. ප්‍රධානම දේ ඔය හිර වෙන්නේ. ඒ හින්දා gemstones ඉස්සලාම ඔය විකුණ ගන්න ඕනේ නම් පුළුවන් නම් කන්සයින්මන්ට් එකකින් අරන් ගිහලා පොඩ්ඩක් කන්ටැක්ට්ස් හදා ගන්න. එතකොට ඔයාලට හරියටම තේරෙයි කොයි වගේ පාටිද කොයි වගේ ජෙම්ස් ගන්න. කොයි වගේ පුද්ගලයා කොයි වගේ gemstone purchase කරනවද. ඊට පස්සේ ඔයා purchase කරන්න පටන් ගත්ත නම් ඒ මතේ තියාගෙන that customer A likes this, customer B likes this, customer C likes this. එතකොට you will start doing better sales when you are doing a gem business. Think ඔය වීඩියෝ එකට ඔච්චරයි මොනවාරි idea එකක් ලැබුණා නම් information එකක් ලැබුණා නම් you can always like, comment, save, share and send it to a friend. follow කරලා නැත්නම් දැම්මම දාන්න follow එක.